දකිද්දිම බඩගිනි වෙන පෙනුමක් වගේම කඩට කෙලවුණන රසයක් තියෙන එක එක කෑම ජාති වලින් අද විද්දි සෝෂල් මීඩියා පිරීලා ගිහින් ඉවරයි. ඉතින් මොකක්ද මේ ට්‍රෙන්ඩින් එක? ඒ තමයි අපි කාලාන්තරයක් තිස්සේ කාපු සිංහල කෑම වර්ග එක එක විදියට අලුත් කරලා හදන එක. සාම්ප්‍රදායික රොටිය මැදට චීස් මයොනයිස් දානවා, පැණි පෑන් කේක් එකට චොකලට් සිරප් හලනවා, අල හොද්දට පාන් පිටි දාලා උකු කරනවා. මේ වගේ අමුතු වැඩ ගොඩාක් සමාජ මාධ්‍ය වලින් වගේම විද්‍යුත් මාධ්‍ය වලිනුත් අපිට නිතරම දකින්න ලැබෙනවා. නමුත් ඔයා කවදාද හිතුවද මේ විදියට එක එක දේවල් කලවම් කරලා ගුණ දේවල් අගුණ දේවල් එකට අනාගෙන කන මේ අලුත් කෑම සෙල්ලමෙන් ඔයාගේ ශරීරයට ඇතුලෙන් මොන වගේ විනාශයක් කරනවා ඇතිද කියලා? අපේ මුතුන් මිත්තන් අද වගේ අහලවත් නැති ලෙඩ රෝග හැදෙන්නේ නැතුව අවුරුදු 100ක් විතර ජීවත් වුණේ ඔවුන් කාපු කෑම සහ එයාලා කෑම බීම හදාගන්න භාවිතා කරපු රහස් විද්‍යාවක් හින්දායි. වර්තමානයේදී මේ විද්‍යාව නැති කරලා අමතක කරලා දාලා අපි රසය පස්සේ විතරක් දුවන එකේ අවසානය මොකක්ද? අද විශ්මිත ලෝක තුලින් අපි සොයාගෙන යන්නේ මේ නවීන කෑම වට්ටෝරු පසුපස හැංගිලා තියෙන භයානක සත්‍යයයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයා මෙච්චර කල් හිතාගෙන හිටපු ගොඩාක් දේවල් වැරදි කියලා ඔයාටම තේරුම් යයි. ඉතින් තවත් පරක්කු කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ඇයි අපි මුලින්ම සිංහල කෑම කලාව ගැන කතා කරන්න ඕනි? මේකට හේතුව කෙටියෙන් කියනවා නම් සාම්ප්‍රදායික හෙළ කෑම වට්ටෝරුවක් කියන්නේ නිකන්ම බඩ පිරෙන්න හදපු එකක් නෙවෙයි. ඒක රසායනික විද්‍යාවක්. නැත්නම් ආයුර්වේද විද්‍යාවක්. අපි මේ කියන දෙයට උදාහරණයක් ගමු. සිංහල කුස්සිය හදන ඕනිම හොද්දකට ව්‍යංජනයකට අපි කුළුබඩු දානවා. කුළුබඩු කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවනේ. මෙන්න මේ පෙන්වන දේවල් තමයි කුළුබඩු කියන්නේ. නොදන්න අයට හොඳින් තේරුම් කරන්නයි මේ විදිහට දාන්නේ. ඉතින් අපි ව්‍යංජන වලට අබ, සුදුලුණු, ඉඟුරු, උළුහාල් දාන්නේ ඇයි? හේතු දන්නේ නෑ නේද? මෙන්න මේකයි හේතුව. අපි ව්‍යංජන වලට පොල් කිරි දාලානේ ගොඩක් වෙලාවට හදන්නේ. පොල් කිරි කියන්නේ සම්තෘප්ත මේදේ තියෙන දෙයක්. හැබැයි මේ කියන සම්තෘප්ත මේදය අපේ ශරීරයට අහිතකර විදිහට තැන්පත් වෙන එක වළක්වන්න තමයි උළුහාලුයි සුදුලුණුයි ගොරකයි ඒකට එකතු කරන්නේ. ගොරකවල තියෙන හයිඩ්‍රොක්සිට්‍රික් කියන ඇසිඩ් එක මගින් සිරුරේ අනවශ්‍ය මේදේ දහනය කරනවා. ඒ වගේමයි කොස් තම්බලකද්දී ඒකට පොල් දාලා කන්නේ කොස්වල තියෙන කාබෝහයිඩ්‍රේට් සිරුරට උරා ගන්න වේගය පාලනය කරන්නයි. මේක තමයි ආහාර සංයෝජනය කියන්නේ. එකට එකතු විය යුතු දේවල් සහ එකට එකතු නොවිය යුතු දේවල් අපේ අය ඒ කාලේ දැනගෙන හිටියා. නමුත් අද දවසේ වෙන්නේ මොකක්ද? එක YouTube නාලිකා තමන්ගේ views වැඩි කරගන්න රෙසිපි එක එක විදිහට වෙනස් කරනවා. ගුණ දේවල් සහ අගුණ දේවල් කිසිම පාලනයක් නැතුව කලවම් කරනවා. මේ කරන දේ තියෙන වඩාත්ම භයානක දේ තමයි විරුද්ධ ආහාර. ආයුර්වේදයේ වගේම බටහිර විද්‍යාවෙත් පිළිගන්නවා සමහර ආහාර වර්ග එකට ගත්තාම ඒවා ජීර්ණය වෙන්න නිෂ්පාදනය වන එන්සයිම එකිනෙකට වෙනස් කියලා. උදාහරණයක් විදිහට අධික සීනි සහ අධික මේදේ එකට එකතු වුණාම මොකද වෙන්නේ? ශරීරය මුලින්ම කරන්නේ සීනි දහනය කරන එක. ඉතුරු වෙන අර මේදේ කෙලින්ම ගිහින් අක්මාවේ සහ ලේනහරවල තැන්පත් වෙනවා. ප්‍රතිඵලය මොකක්ද දන්නවද? වයස අවුරුදු 25ක් යන්නත් කලින් ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය ඇති වෙන එක තමයි මේකෙන් ලැබෙන ප්‍රතිඵලය. තවත් දෙයක්, සාම්ප්‍රදායික පිටි කෑම වලට වර්තමානයේදී බහුලවම මාගරින් සහ සැකසු චීස් එකතු කරනවා. ට්‍රාන්ස් ෆැට් කියන රසායනය තමයි මේවයේ ගොඩාක් අඩංගු වෙලා තියෙන්නේ. ස්වාභාවික පොල් තෙල් ටිකක් දාලා හදපු රොටිය අද ට්‍රාන්ස් ෆැට් ගුලියක් වෙලා ඉවරයි. මේ විදිහට එකිනෙකට නොගැලපෙන දේවල් කලවම් කරලා හදන කෑම ශරීරය ඇතුළට ගියාම ආමාශයේ pH අගය වෙනස් වෙනවා. මේකෙන් ලැබෙන භයානක ප්‍රතිඵලය තමයි කාලයක් යද්දී ආහාර ජීර්ණය අඩාල වෙලා ශරීරය ඇතුලේ විෂ නිපද වෙන්න පටන් ගන්න එක. හිතුවේ නැහැ නේද මෙච්චර අහිතකර දෙයක් වෙනවා ඇති කියලා අපි කන කෑම බීම හින්දා. ඉතින් මේ විදිහට හදන එක ජාතියේ කෑම මිනිස් ශරීරයට හොඳයි කියලාද හිතන්නේ? මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් කෙටි පිළිතුර තමයි නැහැ. මේක ඊටමත් හිමින් ස්ප්‍රෙඩ් වෙන විෂයක්. අපි ගොඩාක් වෙලාවට හිතනවා කෑමක් රසයි නම් ඒකෙන් බඩ පිරෙනවා නම් එච්චරයිනි කියලා. හැබැයි අපි සෛල වලට අවශ්‍ය කරන පෝෂණය මේ કૃතිම වෙනස් කරපු කෑම වලින් ලැබෙන්නේ නැහැ. අද ලංකාවේ වයස අවුරුදු 30ට අඩු තරුණයන් කී දෙනෙක් දියවැඩියාව අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ වලට ලක් වෙනවද? ලංකාව අද වෙද්දී ලෝකෙ දියවැඩියාව වැදුණු රෝගීන් ඉන්න රටවල් අතරින් ඉහළම තැනකට ඇවිත් ඉන්නවා. නිකමටවත් හිතුවද ඇයි මෙහෙම වෙන්නේ කියලා? එකම කෑම වේලකට සෝස් වර්ග 3-4ක් එකතු කරනවා. තක්කාලි සෝස්, සෝයා සෝස්,
මයොනයිස් මේ හැම එකකම අධික විදියට සෝඩියම් සහ හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් අඩංගුයි. මේ වගේ කෙමිකල් ගොඩාක් එකට දාලා හදන කෑම එකක් කෑවම ඔයා හිතන්නේ ඔයා කන්නේ නියම සිංහල කෑමක් කියලායි. හැබැයි ඇත්තටම ඔයා කන්නේ රසායනික ද්‍රව්‍ය ගොඩාක්. මේවා එක දිගට ශරීරගත වෙද්දී අග්න්‍යාශය අක්‍රිය වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති වෙනවා. ඉතින් මේ විදියට අවුරුදු කිහිපයක් ආහාර ගත්තට පස්සේ අන්තිමට ඔයාට නවතින්න වෙන්නේ මහරගම කැන්සර් හොස්පිටල් එකේ. අද අපේ රටේ පුද්ගලයන් ශීඝ්‍රයෙන් විවිධාකාරයේ පිළිකාවන්ට ගොදුරු වෙලා ඉන්නවා. මේවා තමයි අපි කවුරුත් නොදකින තිත්ත ඇත්ත. අවසාන වශයෙන් කියනවා නම් සමාජ මාධ්‍ය රැල්ලි හැමෝම බලන්නේ වෙනස් දෙයක් කරන්න. අද අපි හදන්නේ අමුතුම කොත්තු එකක්, අමුතුම පැණිවරළු එකක් කියලා දාන වීඩියෝ මිලියන ගණන් මිනිස්සු බලනවා. මේවා හදන එකේ වැරද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් දකින අපේ දරුවන්, අපේ තරුණ පරම්පරාව මේවා දවස ගානේ Tamanගේ ප්‍රධාන ආහාර වේල කරගන්න පෙළඹෙන එකයි. කෑමක් වෙනස් විදිහට හැදුවට කමක් නැහැ. හැබැයි ඒකේ පෝෂණ ගුණය සහ ආහාර විද්‍යාව නැති වෙන්න දෙන්න එපා. ගුණ දෙයට අගුණ දේ කලවම් කරලා හදන ෆැන්ටසි කෑම වලට රැවටෙන්න එපා. අවසානයේදී ලෙඩ වෙන්නේ YouTube එකේ කෑම හදලා පෙන්නන කෙනා නෙවෙයි. ඒක බලලා දිනපතා උයාගෙන කන ඔයා සහ ඔයාගේ පවුලේ අයයි. ඉතින් විශ්මිත ලෝ තුලින් අද අපි ඔයාව දැනුවත් කරපු මේ අනතුරු ඇඟවීම ඔයාගේ ඇස් ඇරවන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. කෑම රසය වගේම ඒකෙන් ශරීරයට වෙන බලපෑම ගැනත් දෙපාරක් හිතන්න. සාම්ප්‍රදායික හෙළ රහස් රැකගෙන නිරෝගී පරපුරක් බිහි කරන්න ඔයාගේ දායකත්වය ලබා දෙන්න. මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම සුවිශේෂී විද්‍යාත්මක සොයා ගැනීමකින් ඔයාලව හමු වනකන් මම ඔබේ හිතවතා විශ්මිත ලෝවෙන් අදට සමුගන්නවා. ඔයාට නිරෝගීමත් දවසක් වේවා.